අපි දසල් කන්න යන්නේ බා. ඉතින් කොහොමද යාළුවනේ වෙසක් පොහොය දවස ගෙවුනේ කොහොමද කියලා බලමුද ඉතින්. අද ඉතින් බබාගේ අප්පච්චි නෑ. ඉතින් අපේ අයියා ආවා. අපි යාලත් එක්ක කොහේ හරි චුට්ටි රවුමක් ගිහින් එන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් ගේ ළඟ ඉඳන් අපි තුන් දෙනා තමයි පාරට යනකම් ගියේ. එතනින් පස්සේ අපිට අපේ මාමිලා හැමත් හම්බුණා. අපේ ගමේ බත් දන්සලට තමයි අපි ඉස්සරෝම ආවේ. ඉතින් මෙතන කෑම එක නම් හරිම රසයි යාළුවනේ. දන්සලක් වගේ නෙවෙයි කඩේක කෑම එකක් වගේ රසට තිබ්බා. හැම සැරේම වගේ ඉතින් අපි කොහේ හරි පොඩි රවුමක් හරි දානවා. මේ පාර බබාගේ අප්පච්චි නැති එක තමයි ඉතින් දුකකට තිබ්බේ. ඉතින් අපි ඔන්න ඒ බත් එකත් කාලා එළියට ඇවිල්ලා කෙසෙල් ගෙඩියකුත් කෑවා. ඊට පස්සේ අපි ආයෙත් ඉතින් ඔන්න යන්න පටන් ගත්තා. මේ පේනවා නේද මේ ගහ අපේ ටවුමේ තමයි මේක තියෙන්නේ. හරිම ලස්සනයි යාළුවනේ මල් පිපිච්ච කාලෙට. ඉතින් මේ දවස් නම් ලොකුවට මල් ඔක්කොම පිපිලා නැහැ. ওই පොහොට්ටු වගේ තියෙන්නේ. මල් පිපුණ කාලට බලන්න ලස්සනම ගහක් තමයි මේ ගහ යාළුවනේ. ඉතින් අද වෙසක් දවසේ වාහනත් ගොඩයි පාරේ. ඉතින් මේ වීඩියෝ එක කරද්දි නම් වෙසක් පහුවෙලා ඒ වුණාට ඉතින් මේ හරියටවත් අනුතුරු වැඩි දවසක් තමයි මේ වෙසක් දවස. හැමෝම පරිස්සම් වෙන්නත් ඕනේ. අපි ඔහොම කුරුණෑගල පැත්තට තමා ගියේ. අපිට ඉතින් මෙතනින් යද්දිම මෙතනත් කොත්තමල්ලිද කොහෙද දන්සලක් තිබ්බා. අපි එතන නතර කරේ නෑ. බත් කාලා අපේ බඩවල හොඳටම පිරලා හින්දා. ඉතින් අපි හොම්ම ඉතින් දිගටම ආවා. අපි ඒකල වෑවුඩ පාරෙන් ඇතුළට දැම්මා. ආයෙත් ඔන්න ඉතින් බත් දන්සලක් තමයි අපිට හම්බ වුණේ. බඩේ ඉඩත් නෑ. ඉතින් අපි ඕන් ඉතින් ඒ වුණාට පොලිමට ආවා. එතන කෑම එකත් හරිම රසට තිබ්බා යාළුවනේ. අර ඉතින් ගොඩක් කන්න බෑ කලින් කාපු හින්දා. එතනත් තිබ්බේ කොසුයි මාළුයි මැල්ලුමකුයි පපඩනුයි අඹයි. ඉතින් එතන බත් එකත් හරිම රසයි. අපි ඒකලා එතනින් කාලා ආයෙත් ඉතින් එන්න පටන් ගත්තා. ඒ එනකොට අයිස්ක්‍රීම් දන්සලක් හම්බ වුණා. මේ පාර ගිය පාර වගේ නෙවෙයි අයිස්ක්‍රීම් දන්සල් පොඩ්ඩක් අඩුයි නේද? මේ පාර එක නිවුස් වලටත් කිව්වනේ අයිස්ක්‍රීම් උයි බීමයි වැඩි දෙන්න එපා කියලා. මොකක්ද ලෙඩක් හින්දා. ඉතින් අපි ඒකත් කාලා ඉස්සරහට එනකොට අපිට සව් දන්සලක් හම්බුණා. එතන සව් එකත් හරිම රසයි. කජු එහෙම දාලා තිබ්බා. ඉතින් අපි ඔන්න කාලා අපි ඉතින් මෙතන බතුලේ ගොඩ වැව ළඟට ආවා යාළුවනේ. මං හරියටම නම දන්නේ අර කුඹුරු වලටම වතුර යවන්නේ ආන් ඒ වගේ 12 පාරක් තමා මේ. හරිම ෂෝක් එතන නම් යාළුවනේ. ඉතින් අපි හොඳට නෑව එතන. වෙලාවත් දවල් බිය වෙලාවේ 2ට වගේ තමා තිබ්බේ. ඉතින් හරිම රස්නේ. ඉතින් අපිට ඒ වතුර ටික නම් ඇඟට පුදුම සනීපයක් දැනුනේ. අපි ගොඩක් වෙලා පැයක් විතර ඉතින් නෑවා. ඕන් ඉතින් බලන්නකො ඉතින් කට්ටියම එකතු වුණාම තියෙන සතුට. අපිට ඉතින් අපේ ජීවිත කාලේ පුංචි මොහොතක් හරි වෙන් කරන්න ඕනේ අපේ සතුට වෙනුවෙන්. ඉතින් අපිට කවදා හරි මතකයකට හරි ඉතුරු වෙන්නේ අපේ මේ වගේ චූටි සුන්දර අත්දැකීම් තමයි. ඉතින් හරිම ආදරණීයයි සතුටුයි. මේ වගේ මොහොතවල් ඇත්තටම ජීවිතේ එන්න ඕනේ. අද කාලේ ඉතින් සල්ලි මත හැමදේම තීරණය වුණත් මේ වගේ දේවල් වලට නම් සල්ලි ඕනේ නෑ යාළුවනේ. මේ වගේ පුංචි දේවල් ඇත්තටම හිතට පුදුම සතුටක් තමයි දැනෙන්නේ. ඕම් බලන්නකෝ ඉතින් කට්ටිය පීනනවා. මට නම් පීනන්න බෑ. අපේ අයියා මාමි නංගි හැම ඉතින් පීනනවා. අපි ඉතින් එක තැන නනා තමයි ඉන්නේ. මට නම් පීනන්න බැරි හින්දා අපේ පුතාටත් ඉතින් වතුර ටිකක් දැක්කොත් අය ඊට එහා දෙයක් නෑ. ගෙදර ඉද්දිත් අර ටැංකිය එක බහලා නාන එකමයි වැඩේ. ඉතින් මේ වගේ තැනකට ආපුවම එයාට නම් කිසිම ගාණක් නෑ. හොඳට නානවා සෙල්ලම් කරනවා. මෙතන ඉතින් එයා බිමින් තියන්න බෑ යට හින්දා. ඔන්න ඉතින් අපි නාලා ඉවරයි යාළුවනේ. ඇඳුනුත් ඇඳගත්තා. මෙතන හරියටවත් කෝන් ගස් තිබ්බ යාළුවනේ. ඉතින් ඒවා ඉදිලා නම් තිබ්බේ නෑ. ඕම් බලන්නකෝ අපි ඒවත් කඩාගෙන ආපහු යන්න පටන් ගත්තා. නාලා අපි එද්දිම අපිට ආයෙත් ඉතින් කෝපි දන්සලක් හම්බ වුණා. අපි ඒකත් බීලා එහෙම ඉස්සරහට එනකොට අපිට පාන් දන්සලක් හම්බුණා. පොලිමත් තිබ්බා. ඒ වුණාට පාන් අතර දෙන්න හින්දා ටක් ගාලා පොලිමත් ගියා. ඉතින් එතන පාන් එක නම් හරිම රසයි. සොෆ්ට් එකට තිබ්බා. අපි පානුත් කාලා ඉස්සරහට එනකොට අපිට ආයෙත් ලුණු මිස් එක රොටි දන්සලක් හම්බ වුණා යාළුවනේ. ඒකත් වෙලා විදියට නම් හරිම රසයි. ඉතින් අපි දැන් මේ හිටියේ මාවතගම හරිය යාළුවනේ. ඉතින් මේ බලන්නකො ලස්සනට ගියක් සරසලා තිබ්බා. එතනින්ම චුට්ටක් ඉස්සරහට එනකොට සුප් දන්සලක් තිබ්බා. අපි ඒකත් ඉතින් අරගෙන බිව්වා. මේ දන්සල් දීපු, මේවා හදපු, මේවට ආධාර දීපු. ඉතින් මේවට මහන්සුන හැම දෙනාටම පින් අයිති වෙන්න ඕනේ.
අපි ඉතින් ආයෙත් ඉස්සරහට එනකොට බෙලිමල් එක්ක හකුරු තිබ්බ යාළුවනේ. අපි ඒකත් බිව්වා. ඒකලා ඉස්සරහට එද්දී අපේ අන්තිම දන්සල බත් දන්සලක් යාළුවනේ. දැන් වෙලාව රෑ 11ට විතර ඇති. අපි එතනිනුත් කාලා අපි ඉතින් ගෙදර එන්න ලෑස්ති වුණා. මෙතනත් රොටි දන්සලක් තිබ්බ. අපි නවත්තවුවේ නෑ. මෙතන අක්කරවත්තේ ගාමට් එක ගාව ඒකේ වැඩ කරන අය ලස්සනට වෙසක් කූඩු හදලා ප්‍රදර්ශනය කරලා තිබ්බා. අපි ඒවත් ඉතින් හිමීට බලාගෙන ඉස්සරහට ආවා. අද දවසේ ඉතින් අපේ ගමන ඉවරයි ඔතනින් යාළුවනේ. අපි මෙතනින් බැහැලා අපේ ගෙදර යන ලෑස්ති වුණා. මාමිලත් එහෙම වීල් එකේ ගියා. ඉතින් අද අපි ලොකුවට පන්සලකටවත් වෙසක් බැලුවේ නෑ. රෑ වෙලා යාළුවනේ අපි ඒක පහුවදාට කල් දාගත්තා. ඉතින් අපි ඊළඟ දවසේ මොකද කරේ කියලා අපි ඊළඟ වීඩියෝ එකකින් බලමුකෝ. ඉතින් බලන්නකෝ අපි කාපු දන්සල් වල ෆොටෝ කීපයකුත් මේ අන්තිමේට තියෙනවා. ඒ ටිකත් එහෙනම් බලන්න යාළුවනේ. ඔයාලා හැමෝටම සතුටින් ඉන්න ප්‍රාර්ථනා කරන ගමන් අපේ වීඩියෝ එක නවත්තනවා. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.